දැන් ලෙඩාට තේරෙනවා මේ ලෙඩේ වෙදකම් කරාම ලෙඩාට තේරෙනවා ලෙඩේ දැන් අඩුද වැඩිද කියලා ලෙඩාටම තේරෙනවා. ඒක දැනෙනවනේ අපිට. ඔව්. දැන් මේ නිල වෙදකම්. මේ නිල වෙදකම්. මොකද මේකේ තියෙන සාමාන්‍ය තියෙන මේකේ කරන්නේ මර්මස්ථාන නිල අල්ලන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේ මෙතන ඇවිල්ලා මර්මස්ථාන නිලය. මෙතන ඇවිල්ලා මර්මස්ථාන නිලය. මේ මර්මස්ථාන නිල අල්ලන්න පුළුවන්. හැබැයි හැමෝම ওই වැඩේ කරන්නේ නැහැ. හැමෝම කරන්නේ නැහැ. ඒකටත් යම්කිසි පළපුරු ශක්තියත් එක්ක ලින්ක් වෙන්න ඕනේ. ඒ හරියට මේ පොයින්ට් එක තමයි අල්ලන්නේ. ඒ පොයින්ට් එක අල්ලනකොට ලෙඩාට තේරෙනවා මේ ඇතුලේ නහර දැන් මේ නහර නෑනේ මෙයාගේ මේ නහර මෙයාගේ ඇතුලේනේ තියෙන්නේ. ඒතර මෙයාට අපි බෙල්ල කෙලින් කරන්න කිව්වට කෙලින් කරන්න බෑ. මෙතන මේ හරියට මේ නහර නෑනේ. ඒතර මේ නහර අපි හොයලා මෙහෙම ඇදලා ගන්න ඕනේ. එතකොට තමයි ඔන්න ඔහම ගන්න මේ කොන්ද කෙලින් කරලා Nanti belusan tausan දැන් හොඳ හුස්ම ගන්න. දැන් දැක්කනේ ඒතර තමයි මේ හුස්ම එන්නේ. නහර ඉලිප් වෙන ගන්න. ඔව් හොඳ හුස්ම ගන්න. දැක්කද හුස්ම එනවා? දැන් හුස්ම ගන්න. දැක්කද? ඔන්න ඔහොම තමයි හුස්ම එන්නේ. අන්න හරි. තව ගන්න. තව බෙලොසන්. දැන් මේ නහර තව එළියට එන්න ඕනේ. මේව තව එළියට එන්න ඕනේ. මේව හරියට හැදිලා නැහනේ. මේ ලෙඩේ සනිපිරන මේව හරියට මැදට ඇවිල්ලා මෙහෙම ඇන්ගල් වෙලා එන්න ඕනේ. මේ උගුර තව මෙහෙම ඇදෙන්න ඕනේ උඩට. මේක ඇදෙන්න ඕනේ. මෙහෙම ඇදිනම තමයි ඇදිලා මේ උගුර තව ඉස්සරහට එන්න ඕනේ. එතකොට තමයි මෙයා 100% නිරෝගී වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් 60ක විතර නිරෝගීකමක් තියෙනවා. හැබැයි අපි හිතනවා කණ්ඩ බොන්න පුළුවන්. දැන් උගුර ගිලෙනවා. දැන් මෙයා නිරෝගී කියලානේ. හැබැයි නිරෝගී නෑ. මෙතනින් තව මේ උගුර තව උඩට එන්න ඕනේ. මේක තව උඩට එන්න ඕනේ. දැන් මේව මර්මස්ථාන නිලනේ. මේ මර්මස්ථාන නිල අල්ලන්නේ නැහැ. ඉස්සර හැබැයි හෙළ වෙදකමේ කරේ මර්මස්ථාන නිල අල්ලපු. මේක යෝගා අංගම්පුර කලාව හෙළ වෙදකම තුනම එක යන්නේ. මේක තියෙන්නේ වෙල්ලස්සේ විතරයි. ඒ අතරින් ඔබ සුවිශේෂී. ඇත්තටම මම දන්නේ දවසකට මම නොකරපු දෙයක් නැහැ මේ වෙනුවෙන් ඇත්තටම මගේ මේ ඒ කරපු ප්‍රතිකර්ම ඇත්තටම මට දැනෙනවා බාගෙට කියලා තියෙනවා. පෞගේ කාලේ කරපුවා. පෞගේ කාලේ කරපුවා. ඒක දොස්තරලා දන්නවනේ මේ දන්නවා. ඉතින් එයාලා අර කරන්න ඉස්සෙල්ලා කියනවා මේක මෙහෙමයි 100% බලාපොරොත්තු වෙන්න එපා. 50ක් වගේ තමයි සාර්ථක වෙන්නේ කියන දේ තමයි ඉතින් කිව්වේ. දැන් මෙතුමිය තමයි මට කිව්වා 100%ක් විශ්වාස තියාගෙන කරන්නේ මට කරන්න පුළුවන් කියන දේ. හැබැයි ඔබ බෝඩ් ගහගෙන දැන්වීම් බෙදාගෙන අත්පත්‍රිකා දීලා ඇඩ් දාගෙන කරන්නේ නැහැ. ඒකේ මොකක්ද රහස? ඒකේ කරන්න බැරි. දැන් සාමාන්‍යයෙන් අපිට දවසකට ලෙඩු එක්කෙනෙකුට දෙන්නෙකුට වැරෙන්න වෙදකම් කරන්න බෑ. දැන් පොලිමේ වෙදකම් කරන ශාස්ත්‍රයක් නෙවෙයි මේක තියෙන්නේ. මේක නිල ශාස්ත්‍රයනේ. ඒතකොට මගේ ඇඟේ ශක්තිය වැය වෙනවා. ශක්තිය වැය වෙන නිසා ගොඩකට කරන්න බෑ. අනික ලෙඩාටත් දැන් පැය 3-4ක් වෙදකම් ගන්නත් බෑ. ඒ කියන්නේ මර්මස්ථාන නිලනේ යල්ලන්නේ මේ නහර එළියට එනවා කියන්නේ දැන් අර සැත්කම් කරනවා වගේ එකක් තමයි. ඒ කියන්නේ නිර්වින්දනය නොකර සැත්කම් කරන එකක් තමයි මේ කරන්නේ.
මේකේ heart attack තියෙන කට්ටියට, කොන්දේ අමාරු තියෙන කට්ටියට, ওই දනිස් දාන්න තියෙන කියන කට්ටියට, ওই දනිස් දිරලා, කකුල් දිරලා, ඇටකටු දිරලා කියන කට්ටියගේ මම විශ්වාස කරනවා එහෙම එකක් නැහැ කියලා. ඇත්තටම දිරන්නේ නැහැ. එහෙනම් මැරිලත් මිනිස්සු මිනි පෙට්ටියේ තියලත් ඇටකටු මේ කාලාන්තරයක් තියෙනවනේ. අවුරුදු කල්පාන්තරයක් තියෙනවනේ. එහෙනම් ඇටකටු කොහොමද දිරන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඒ ඕනම අසනීපයකට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. ඕනම අසනීපයකට කියන්නේ ඒ ලෙඩාට දරා ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. එතකොට ඔබ කොහොමද ලෙඩ හඳුනගන්නේ කියන්නේ විශේෂයෙන්ම මොන වගේ කෙනෙකුටද ප්‍රතිකාර කරන්න පුළුවන්? අපි ඇවිල්ලා රෝග පරීක්ෂාවක් කරලා බලනවා. මම කියන රෝග පරීක්ෂාවෙන් 90%කට වැඩිය හරිනම් මම වෙදකම් කරන්න පටන් ගන්නවා. මං කියපු රෝග 90%ම මම සනීප කරලා දුන්නම ලෙඩා සනීප. ඔබ කියන රෝග මොනවාද? එතකොට දැන් මම මෙයා ගත්තොත් මෙතනට ආවට පස්සේ මෙයාගේ මුලේ ඉඳලා ලෙඩේ හැදිච්ච තැන ඉඳලා කියනවා. දැන් මෙයා රෝග නිදානේ ඉඳලා. ඔව් මෙයා ආවේ මේක අත උස්සන්න බෑ කියලානේ. හැබැයි දැන් මම මෙයාට හුස්ම ගන්න බැරි ඒ කියන තත්ත්වය කොන්ද ඇදේවා මේ අත උස්සන්න බැරි මේ පත් ඇදේවා මේ සියලුම දේවල් හදන එකනේ කරන්නේ. එහෙම එකක් තමයි කරන්නේ. ඉතින් එතකොට ඇත්තටම දැන් මෙයා මේ ලෙඩ හැටියට ගත්තොත් මේ දැන් මේ පොඩි කාලේ ඉඳලා තිබ්බ ලෙඩන්නේ. දැන් අපි කියමු පොඩි ළමයි වගේ ගත්තොත් රිදෙනව තමයි. ඇත්තටම මං හිතනවා මේ වගේ ළමයිගේ මේ වගේ අල්ලනකොට ටට්ටක් ගාලා සනීප වෙනවා කියන. එතකොට එහෙම දැන් අර මේ ඊයේ පෙරේද නුවරඑළිය ඉඳලා වලපනේ ඉඳලා ආව පුතෙක් ඒ බබාට අවුරුදු 7යි යාට ෆිට් එක කියලා එන්නේ. හැබැයි අපි බැලුවොත් කොඳුනාරටි ඇද වෙලා හුස්ම ගන්න බැරි වෙලා මේ මෙහෙම කෙටිලා තියෙන්නේ. එතකොට තමයි යාට රැයට නිින්දෙන් නැගිටිනකොට යාට හුස්ම ගන්න බෑ ෆිට් එක කියලා කියනවා. හැබැයි මේක බැලන්ස් කරලා හැදුවම දැන් ෆිට් එකෙන් 90%ක් හොඳයි. ඒ කියන්නේ හරියට රෝග නිදානේ හඳුනගෙන නැහැ. හරියට රෝග නිදානේ. අනික වෛද්‍ය විද්‍යාවට බෑ මේවා උඩට කරලා මේක හරියට බැලන්ස් කරලා හදන්න. මේ හෙළවිදකමේ විතරයි මං හිතන විදිහට එහෙම පුළුවන්කමක් තියෙන්නේ. ඒකත් එක විශ්ව ශක්තිය බලපාන. ඔව් විශ්ව ශක්තිය බලපාන. හැබැයි ලෙඩ හරියටම කියන්නේ ලෙඩේ සනීප නැත්නම් සනීප නැහැ. දැන් සනීපයි කියන්නේ විශ්ව ශක්තියෙන් තමයි හරියට මේ තොරතුරු ලින්ක් වෙන්නේ. ඒතකොට ලෙඩා හරියට කියන්නේ. ලෙඩා දැනගන්න ඕනේ ලෙඩේ මගෙන් සනීප කරගන්න. එහෙම කෙනෙක් ඔබව සම්බන්ධ කරගන්න නම් කොහොමද ඔබව සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්නේ? මගේ දුරකථන අංකය 07667 48යි 55යි 50. නැවත කිව්වොත් 07667 48යි 55යි 50. ලිපිනේ කිව්වොත් බුලත්වැල් වත්ත පහළගම ඔක්කම්පිටිය. මොනවා වෙලාද මෙහෙට ආවේ? මේ අතේ අමාරුවක් තිබුණා ආවේ කොන්ද මේකත් එක්ක කියන්නේ කොන්දේට පෙළිය දෙත් එක්ක. ඔව්. වැටීමත් එක්ක අර කෙටිලා පිටට ගුඩේ ප්‍රශ්නයක් තමයි ඉතින් මතුවුනේ ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි ඉතින් ආවෙකට ඉතින් දැන් බෙහෙත් කරගෙන යනකොට අර පුංචි කාලේ ඉඳන් තිබිච්ච ඇදේ තමයි ඉතින් ඒකට බලපෑවේ ගොඩක් ස්නායු තෙරපීමත් එක්ක. දැන් ඉතින් මටම දැනෙනවා ඇත්තටම මේ ප්‍රතිකාර කරගෙන යනකොට මේ ඒ අර ඔළුවේම බෙල්ලත් එක්ක ඒ තිබ්බ අර ස්නායු තෙරපීමෙන්ම තමයි ඔක්කොම හටගෙන තියෙන්නේ කියන එක. ඉතින් අතර හිරි වැටීම් මේව සේරම ඉතින් දැන් මේ නිලාඩනකොට අර වේදනාවල් ඔක්කොම ඒ හා සම්බන්ධව තමයි මේ වෙලා තිබුණේ. එතකොට දැන් කලින් බෙහෙත් ගත්තේ නැද්ද? ප්‍රතිකාර කරාද වෙන වෛද්‍යවරුන්? කොච්චර විතර කාලයක් කරා? ඒ වැටිලා අවුරුද්දකුත් මාස දෙකක් විතර වගේ ප්‍රතිකර්ම කරා. ඉතින් කිසි බෙහෙතුත් කරා. විශේෂඥවරුන්ගෙනුත් එහෙමත් අරගත්තා. ආයුර්වේද ඒ ප්‍රතිකර්මත් කරා. එකකින්වත් අඩුවක් වුණේ නැහැ. ඔව් තාවකාලික සුවයක් විතරයි ඉතින් ඒ වගේ තිබුණේ. දැන් මෙතෙන්ට ආවට පස්සේ දැන් ওই මාස කීපය ඇතුළත මොකද තියෙන ඒ කියන්නේ දැනෙනවා මට ඉතින් ගොඩක් සහනයක් දැනෙනවා. ඉතින් ඇත්තටම ඒ අර නිලල්ලා ඒ කරපු ප්‍රතිකාර විතරයි ඉතින් මොනවත් ඉතින් එහෙම තෙල් බෙහෙත් ගන්න මොනවත් නැහැ. ඔව්. එයා ඒ කියන විදිහට මේ තුමී කියන විදිහට ඉතින් වැඩ කරගෙන ගියා. ඉතින් ඒකේ ලොකු ගුණයක් සුවයක් තියෙනවා. තියෙනවා. දැන් බෙල්ල කෙලින් කරගන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඉතින් ඇත්තටම දොස්තරලා සාමාන්‍ය විශේෂඥවරු ආයුර්වේද ડોක්ටර්ලා හැමෝම ඉතින් කිව්ව විදිහට ඉතින් මේ ඒ ටික සාමාන්‍ය මේ වගේ කියන්නේ ආබාධ තමයි ඔයාලට එන්නේ කියන එක එයාලා තේරුම් ගත්තට එයාලගෙන් ඒකට ප්‍රතිකර්මය වුණා මදි ඉතින්. ඔව්. ඔව් දැන් ඉතින් මෙතුමිය තමයි බය නැතුවම මම මේක සනීප කරනවා. ඔයාලා මේක සනීප කරන්න පුළුවන් කියලා ඉතින් බාරගත්තා ඇත්තටම. ඉතින් මෙතුමිය කියන විදිහට මම කරා. ඉතින් ඇත්තටම ඉතින් මෙතුමිය තමයි ඒක බය නැතුවම අත ගහලා මේ ඒ සම්බන්ධව ඒ නිල
يعني ඉතින් ගොඩක් භයානක නිලනේ ඉතින් ඒක මේ අර ප්‍රතිකර්ම ටික ඉතින් හරියටම ඉතින් එයා තමයි කරේ. ඒක මට ගොඩාක් මේ සොයද්දන මට අනිත් අයට කියන්න කැමතියි. ඉතින් ඇත්තටම මේ වගේ අර භයානක විදියට තිබ්බ නිල සාමාන්‍ය නොකරන පැත්ත දැන් දොස්තරලා වුණත් ඇත්තටම කියන්නේ ඉතින් මේ දැන් කරත් මේ වගේ 50 තමයි ප්‍රතිකර්මයක් වුණත් මේ හරියටම 100%ම බලාපොරොත්තු වෙන්න එපා කියන දේ මට ඉතින් කිව්වා. නමුත් මෙතන මේ ඉතින් කිව්වා මේ නෑ සාර්ථකව මට මේක කරන්න පුළුවන් කියලා කිව්ව නිසා තමයි ඉතින් මමත් බය නැතුව දිගටම මට හිතුණා ඉතින් ඇත්තට මේකෙන් ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. ඉතින් මට දැනෙනවා ඇත්තටම ගොඩක් සුවයක් ඉතින් තමයි දිගටම ඉතින් මෙතෙන්ට ආවේ.